හරි ගොඩක් අය ආනවා මේ සෙෂන්ස් තුනක් ඇවිල්ලා කොච්චර කාලෙකින් කරන්න ඕනේද මෙහෙමයි කියලා. ඉතින් දැන් මේ මගේ අවුරුදු මම හිතන්නේ දෙකකට දැන් ගොඩාක් වැඩි. හරිද? එතකොට මේ ක්ලයන්ට් ඊශ්‍රායල් තමයි ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙන කාලය ඇතුළත මේගොල්ලෝ නාන්නේ හොට් වෝටර්. හොට් වෝටර් නාලා එතකොට හાર્ඩ් වර්ක් සමහරක් වෙලාවට මේ එහෙම තියෙනවා. ඒගොල්ලෝගෙන් කොච්චර මේ අපිට වගේ හැමදාම සීතල වතුර එහෙම නෙමෙයිනේ. උණු වතුර තමයි නාන්න ඕනේ. ඉතින් මේ කරලා නෑ කමන්නේ අවලන්නේ ප්‍රශ්න. නෑ ඒක කමන්නේ පොඩි දෙයක්. මේක නෑ ලයින් නෙමෙයි. ඉතින් මේකදී ඔයගලන්ට මට පෙන්වන්න ඕන උනේ දැන් මෙයා මේ හෙයා ලයින් චේන්ජ් එකක් කරන්න ඕන නිසා තමයි මේ මෙන්න මෙතනට මේක ආවේ. මම මෙතනදිත් කිව්වේ මෙයාට මේමයි අවශ්‍ය නැහැ ඔයාට කරන්න මේ ඔයාට මේ තියෙන ලුක් එක ඔයා කැමති නම් ඔයාට තව කාලයක් මේකෙන් යන්න පුළුවන්. තර්ඩ් එකක් ඕන නැහැ. හැබැයි දැන් උනට දැන් මෙයාට ඕනේ මේ හෙයා ලයින් එක ඒක මොකද එයාට දැන් කන්ෆර්ම් නේ අවුරුදු දෙකකට වඩා මේ ලයිෆ් එක එන්ජොයි කරලා එයා දන්නවා එයාට මොනවද ඕනේ කියලා. ඉතින් ඒ අවශ්‍ය දේ කරන්න ඕන නිසා තමයි අද දැන් මෙයා මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මෙතනදී මෙයාට අවුරුදු දෙකකට කලින් අපි ඇවිල්ලා ස්ට්‍රෝක්ස් රේන් ඩ්‍රොප්ස් ටියර් ඩ්‍රොප්ස් වගේ සිස්ටම් කිසිම දෙයක් යූස් කරලා නැහැ. ට්‍රැඩිෂනල් SMP විතරයි. එතකොට මෙයාට මේ තර්ඩ් එකේදී මට පුළුවන් මේ ඒ තියෙන ටෙක්නික්ස් තුනම මොඩර්න් SMP එකයි ක්ලාසික් SMP දෙකම මික්ස් කරලා තව ලස්සන ඉලියුෂන් එකක් හදලා දීලා මේ අනික මේ හැලෙන් එක ඩ්‍රොප් කරනකොට කොහොමද සෙෂන් එක ගන්න වෙනවනේ. ඉතින් ඒ ගන්න වෙන නිසා තමයි අද මෙයාට මේව ගත්තේ. ඉතින් අර ඔයගලන්ට මම මේ පෙන්නුවේ මේ හાર્ඩ් යූස් කරලත් ස්කින් එක මෙයාට දාලා දෙන පිග්මන්ටේෂන් එක කිසි ගැටලුවක් නැතුව බාහිරට මේ ඒ ෂේඩ් එක ඔක්කොම තියෙනවා කියලා පෙන්වන්න තමයි. ඉතින් අර හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම මාස 3කින් මාසකින් පස්සේ ඉල තර්ඩ් එකක් ගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ කියන එකට හොඳම උදාහරණය තමයි මේ තියෙන්නේ. හරි thank you.